හොඳම ටෙලිනාට්‍ය නිලිය නිර්දේශිත නාම. නිර්දේශිත නාම හොඳම ටෙලිනාට්‍ය නිලිය 2025. ජාතික රූපවාහිනින් විකාශය වූ ඉරගිනි මද්දහන ටෙලිනාට්‍යයේ සමන්තා ලෙස රඟපෑ තරින්දී ප්‍රනාන්දු. ලස්සනයිද මනමාලි? නිර්දේශිත නාම හොඳම ටෙලිනාට්‍ය නිලිය 2025. ස්වර්ණ වාහිනියෙන් විකාශය වූ රීකන්ඩිෂන් කෙල්ල ටෙලිනාට්‍යයේ දිනු ලෙස රඟපෑ යුරේනී නොෂිකා. දොස්තර මහත්තයා හරි අහිංසකයිනේ. කට වහගන්නකෝ. ඉංග්‍රීසි වලින් පොඩ්ඩක් කතා කරන්නද? Thank you. මට කෝල් එකක්. නිර්දේශිත නාම හොඳම ටෙලිනාට්‍ය නිලිය 2025. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ සසංකාරා ටෙලිනාට්‍යයේ ග්‍රේස් ලෙස රඟපෑ අප්සරා ගුණතිලක. ඔයා වෙනස් වෙලා ලෙස්ලි. මොකද ඕන්න යනවා. උපාසකම්ම නෙමේ සිංගි අම්මා. නිර්දේශිත නාම හොඳම ටෙලිනාට්‍ය නිලිය 2025. ස්වර්ණ වාහිනියෙන් විකාශය වූ රටපවුල ටෙලිනාට්‍යයේ දමයන්ති ලෙස රඟපෑ ජයනී සේනානායක. ටික ගේනවා වගේ නෙවෙයි. මගේ කරුමේ. ඉතින් ඔය ගමේ ලොකුවට කේක් කියලා කන්නේ බිබික්. අපි කියලා දැන් ඒක විදියක් ඈ. හොඳම ටෙලිනාට්‍ය නිලියට නියමිත හේතුපාට. කුඩා කලදීම ලොව තනි වී ජීවත් වීම සඳහා සටනක් කරන්නට සිදු වූ ගැහැණියක එම සටනින් පන්නරය ලබා ජීවිතය ජයගත්තද පවුල් ජීවිතය දරු සෙනෙහස හා ප්‍රථම ප්‍රේමය තුළ අසරණ කරනු ලදුව නැවත ජීවන ගමනේ මංමුලා වී අවසානයේ තම සුපුරුදු කුටුම්බය තුළට පැමිණෙන තෙක් වූ සංසාර චාරිකාව ටෙලිනාට්‍ය පුරා ප්‍රේක්ෂක සිත් කම්පිත කරවමින් පළ කළ ප්‍රශස්ත රංග කෞශල්‍ය උදෙසා 2025 සුමති සම්මාන උළෙලේ හොඳම නිලියට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නේ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ඉරගිනි මද්දහන ටෙලිනාට්‍යයේ සමන්තා ලෙස රඟපෑ තරින්දී ප්‍රනාන්දු. සුබ පැතුම් තරින්දී.